මේ පාර මං ආලව එක්කන් යන්න හදන්නේ අපි හැමෝම දන්න ගොඩක් අය ගිහින් තියෙන සමනල කන්ද එහෙමත් නැත්නම් සිරිපාද වැඳ පුදා ගන්නයි. ඉතින් මේ මගේ පළවෙනි සිරිපා කරුණාව. අපි බලමු ඉතින් මේ ගමන කොච්චර සුන්දර වෙයිද කියලා. ඉතින් මේ ගමන අපි යන්න පටන් ගත්තේ පුරගාවල ස්ටේෂන් එකේ ඉඳලා. බදුලු බණ්ඩාරවල කෝච්චියේ තමයි අපි හැරෙන්න වලට ආවේ. කෝච්චිය එන ගමන් නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද ගොඩක්ම සෙනග හිටියා. ඔන්න මේ තියෙන්නේ හැරෙන් ස්ටේෂන් එක. දැන් අපි ඊළඟට නල්ලතනියට යන බස් එකක් හොයාගන්න ඕනේ. බය වෙන දෙයක් නෑ. මොකද ස්ටේෂන් එක ඉස්සරහම නල්ලතනිය බස් නවත්තලා තිබුණා. ඉතින් බස් එකේ පිටින් පස්සේ ඉඳන් ජනේලයන්ට වෙලා හුලම් පාරකුත් වැඩිගෙනම තමයි නල්ලතනියට ආවේ. මේ දැන් ඔයාලට පේන්නේ මස්කෙණිය ජලාශය. මේ ජලාශයේ සිරිපාද ඉවටම ගියාම ලස්සන අපිට බලා ගන්න පුළුවන්. මේ හරියනම් ගොඩාක් ලස්සනයි. ඒ වගේම තේවදුත් වටේටම තියෙනවා. මස්කෙණිය ජලාශයත් හරියට අපි ගාවම වගේමයි පේන්නේ. අර ඈතින් පොඩියට සිරිපාද පෙන්න දැක්කද? මං හිතන්නේ දැන් අපි බහින්න ළඟයි. නල්ලතනියෙන් බැලලා මං දැන් යන්නේ අර කඩ ගොඩක් තියෙන්නේ. සිරිපාදට යන පාර පටන් ගන්නම හරියේ. ඔයා සිරිපාද ගිය කෙනෙක් නම් මං කියන තැන දන්නවා. ගියපු නැති අය දුක් වෙන්න එපා. ඔයාලා මං අද සිරිපාද එක්කන් යනවනේ. සිරිපාද නගින්න කලින් ටිකක් නාගත්තත් හොඳ නැද්ද? ඔයාලට මං නාන්න හොඳම තැනක් කියන්නද? අපිට සිරිපාද යද්දි හම්බෙන තැනක් තමයි මේ සමහරන එක. අන්න එතනින් පල්ලෙහාට වෙන්න තේවත්ත මැදින්නාවම ඔයාලට පුළුවන් මෙතනින් නාගන්න. මේ තියෙන්නේ සිරිපාද යද්දි හම්බෙන ප්‍රධානම තැන. ඒ කියන්නේ මේ තමයි සිරිපාදට යන ප්‍රධාන තොරටුව. මේකට කියන්නේ මකර තොරණ කියලා. මකර තොරණ ගාව තියෙනවා බුදු පිළිමයක්. එතනට ගිහින් පඬුරක් එහෙම දාලා තමයි මේ ගමන යන්න පටන් ගන්නෙ. ඔයාලා වගේම මාත් යන්නේ මේ පළවෙනි පාරට තමයි සිරිපාදේ. ඔව් මාත් කිරිකෝඩුකාරයෙක් තමයි. ඊළඟට අපිට මගදී තවත් පාලමක් හම්බුණා. එතන පල්ලෙහාත් කට්ටිය නානවා දැක්කා. එතනත් නාන්න පුළුවන් තැනක්. සිරිපාද යන ගමනේදී හම්බුන ලස්සනම පඩිපෙළ තමයි මෙතන. මේ පඩිපෙළ කෙලින්ම තියෙන විදිහ බලන්නකෝ. වටේටම උසගස් තියෙනවා. අමුතුම ලස්සනක් තියෙන්නේ. ඔයාලට පේනවද ඈතින් සිරිපාද ලස්සනට පේනවා? ඔන්න දැන් තමයි අපිට සාම චෛත්‍යය පේන්න පටන් ගත්තේ. ඔය ඈතින් සුදු පාටට පේන්නේ සාම චෛත්‍යය තමයි. මේ තියෙන්නේ ජපන් සාමවිහාරය. මේක ඇතුලේ තියෙන්නේ ජපන් අයට ආවේනික වුණු බෞද්ධ දේවල්. ඒක ඇතුළට නම් යන්න බෑ. පිටින් බලන්න පුළුවන් අපිට මොනවද තියෙන දේවල් කියලා. මං හිතන්නේ දැන් අපි සාම චෛත්‍යයට ළඟයි. ඔන්න දැන් මං ඉන්නේ සාම චෛත්‍යයට යන පඩිපෙළ පටන් ගන්න තැන. අද ගොඩක් සෙනග නැති නිසා නිදහසේ යන්න පුළුවන්. වෙනදට මේ හරියෙන් ගොඩක් සෙනග ඉන්නවලු. දැන් චුට්ටක් විතර වටපිටාව අඳුර වේගෙන එන්නේ. මේ බලන්නකෝ සාම චෛත්‍ය ලස්සනට අපිට පේන විදිහ. අනිත් පැත්තෙන් අහස තැඹිලි පාට කරගෙන ඉර බැහැර යන ගමන් තියෙන්නේ. මේ හරියේ
බුදු පිළිම ගොඩක් තිබුණා. තව පොඩි පන්සලක් වගේ තිබුණා. අර දැක්කද? සිරිපාදේ උඩටම පේන ලයිට් තියෙනවා. මේ මං දැන් ඉන්නේ සීතගඟුල ගාව. චිරිකෝඩු ඔයත් සිරිපාදේ නවනම් දෙහි ගෙඩියක් කපලා ඒ දෙහි ගෙඩිය මූණේ ගාගෙන සීතගඟුලේ මූණ හොද ගන්න ඕනේ. ඊට පස්සේ කහ වතුරෙන් හොදපු කාසියා සුදු රෙද්දක ගැට ගහලා තියාගන්නවා. ඒ ගැට ගහපු පඳුර සීතගඟුල ගාවදී අපේ ඇතේ ගැට ගහ ගන්න ඕනේ. අපි සිරිපාදේ ගියපු දවසේ නම් හොඳට පැහැදිලිව හඳ පායලා තිබුණා. මේ තියෙන්නේ රතු අම්බලම. මේක තමයි අපිට හම්බෙන අවසානම අම්බලම. කොහොම හරි රෑ වෙද්දි සිරිපාදේ මළුව උඩට මෙන්න පුළුවන් වුණා. හරි ආසාවෙන් හිටියේ හිරු සේවය බලන්න. ඒ හින්දා උඩමළුවේ නතර වෙන්න හිතාගෙන බිමායනකට වෙලා ඉඳගෙන හිටියේ. හැබැයි එදා මාරම සීතලයි. ඉවසා හිටියේ බොහොම අමාරුවේ. ඔන්න පහුවදා හිරු සේවය බලන්න ගොඩක් අය ඇවිත් හිටියා. බලන්නකො වටපිටාව පාට ආස වෙනස් වෙන ලස්සන. ඔයාලට පේනවද සිරිපාද හේවණැල්ල ඈතට ලස්සනට පේන හැටි? ඉතින් හිරු සේවය බලලා ඉවර වෙලා දැන් පල්ලෙහාට යන ගමන් තමයි ඉන්නේ. උඩේට වටපිටාවේ තියෙන ලස්සන ඒක නම් හිතා ගන්න බැරි තරම්. අපි එද්දි ඉදිකටු පාන පෙනුන්නේ නෑනේ. මේ තියෙන ඉදිකටු පාන. අපි පළවෙනි පාරට නම් එන්නේ ඉදිකටු පානේදී නූලක් ඔය ඉදිකටු පාන දිගේ ඇදගෙන යනවා. ඒක නම් ඒ කාලේ ඉඳන් ආව චාරිත්‍රයක් නේ. අන්න දැක්කද? සාම චෛත්‍යය පේනවා. හරිම ලස්සනයි. ඉතින් මගේ පළවෙනි සිරිපා කරුණාව මම ඔයාලා එක්ක මේ විදිහට බෙදාගත්තා. ගියපු නැති හැමෝටම සිරිපාද යන ලැබෙන්න ඕනේ. අදට මං ගිහින් යන්නම්. ඊළඟට තවත් ලස්සන තැනකින් අපි හම්බෙමු. බයි බයි.